තෙල් අර්බුදයක් තියෙන්නේ. ඒක මේ ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම බලපාන සිද්ධියක්. මේක අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේක මේ අපේ රටට පමණ බලපාපු සිද්ධියක් නෙවෙයි. මේක ලෝකේ යුද්ධය කරන කොටගෙන සියල්ලන්ට බලපාපු සිද්ධියක්. මමත් අද උදේ ඔයාලගේ පන්තියට එන්න වාහනේට තෙල් ගහලා තිබ්බට පොඩි ලෝභකමක් හිතුණා. වාහනේ ගෙදර තියලා මම බයිසිකලෙට නැග්ගා. මම දැන් බයිසිකලේ නිමාඩු වෙනවා. හැබැයි ආවට ලේසියකට බස්. දැන් නිමාඩුව පාර දෙපැත්ත එනකොට අපූර්වට පාරවල් ලයිනේ මිනිස්සු ඔදි පිටින් ඉන්නවා බස් එනකම්. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අපි හැමෝටම මේක මුණ දෙන්න වෙනවා. දැන් පාරවල් ගානේ ළමයි ඉන්නවා ඉස්කෝලේ යන්න වැඩට යන කට්ටිය ඉන්නවා. පරිම සංකීර්ණයි පාර. කිලෝමීටර් 5ක් 6ක් විතර යනකොට බස් එකක් ආවා. දැන් බස් එක මාව පහු කරලා ගියා. මම බස් එකට තියාගෙන දිවාගෙන නිමාඩුව මොටර් සයිකල් එනවා. එක්තරා හන්දියක නතර කෙරුවා. මාත් ඕවර්ටේක් කරන්න නැතුව බස් එක පිටිපස්සේ බයිසිකලේ තියාගත්තා. 25ක් විතර පොර කකා නගිනවා හොගාලා. කන්ඩක්ටර් ඇවිල්ලා කියන අහට යන්න මෙහාට ඩෝ කරන්නේ. බණිනවද මන් දන්නේ නැහැ. මොනවා හරි දෙයක් කියනවා කරනවා මට දැන් දැනෙනවා. කොල්ල තුන් දෙනෙක් හිටියා යුනිෆෝම් එකගෙන උසස් පෙළ වගේ කියලා හිතෙනවා මේ දීර්ඝකාලීන සුදු පැත්තෙන් ඇතුලේ තිබුණේ. කොල්ල තුන් දෙනෙක් ආවා. උණු පොර කාලා නගින්න යනකොට අර කන්ඩක්ටර් ඇවිල්ලා කොන්දසර මහත්තයා ඇවිල්ලා උන්ට නෑ යන්න බෑ මේ කියන්න බෑ පල්ලට බයින කියලා. අර එකෙක් ආවා කොන්දසර ළඟට මොකද්ද මන් අතපය මෙහෙම විදුලා කිව්වා. උණු හරප වැලක් තියාගෙන ගියා. යා මේව පන්ති කාමරවල කියන්න බෑ. කියාගෙන පුළුවන් වැලකට. මට ඇත්තටම අනුකම්පාවක් ඇති වුණා. දැන් මමත් යන්නේ දෙයියනේ මේ උසස් පෙළ ළමයිට උගන්වන්නනේ. මම බයිසිකලෙන් බහැලා අර කොල්ලගේ අත වැගලා පරි. පරියන් මාත් එක්ක මම ගොඩාන ඉස්කෝලේ. මට බූප තෝ ඵලයන්ට කියලා. තෝ ඵලයන්ට මොන මගුලද කියලා බැන්න. අර අනිත් කොල්ල දෙන්න ඌ වැඩගෙන ගියා. මං ඉතින් නිමාඩුව ආවා. හැබැයි මොකක්ද දන්නවද? මිනිස්යාගේ පීඩනේ. ඒ මිනිස්යාගේ පීඩනේ කරන්න දෙයක් නැහැ. පොඩි උන්ගෙන් බැලුම් ආරි මාත් ආවා.